ආයුබෝවන් ළමයි. අද ඔයාලට භාග පාඩමේ ඉතුරු කොටස මම කියලා දෙනවා. ඉතින් මේ පාඩම බලද්දී ඔයාලට භාග සංඛ්‍යා එකතු කරන්න අඩු කරන්න ගුණ කරන්න බෙදන්න ඒ වගේ මිශ්‍ර සංඛ්‍යාත් එකතු කරන්න අඩු කරන්න ගුණ කරන්න බෙදන්න කියන ඔය අටම ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. හරි මම ඔයාලට මුලින්ම කියලා දෙන්නම් හරිය සමාන භාග එකතු කරන්නේ කොහොමද කියලා. ජීවිතේටත් භාග පාඩමක් ඉගෙනගෙන නැති ළමයෙකුට උනන් මේක හොඳට බැලුවොත් අනිවාර්යෙන් භාග පාඩම් පුළුවන් වෙනවා. ඒක දෙකක් නැහැ. එතකොට ළමයි ඉස්සෙල්ලාම හරිය සමානවම භාග දෙකක් ගත්තොත් ළමයි ඉස්සෙල්ලාම කියලා දෙන්නම් හරිය සමාන භාග දෙකක් එකතු කරද්දි කොහොමද කරන්නේ කියලා. මේක ළමයි හදන්නේ හරිය සමාන නම් ළමයි හරියන් සමාන නම් එකතු කරද්දි අඩු කරද්දි දෙකටම මේ හරියමයි උත්තරේ හරියක්. පහයි පහයි නම් හරිය සමාන නම් හරියත් පහමයි. අය පහයි පහයි එකතු කරලා 10 කියන්නේ උඩ තමයි ළමයි එකතු වෙනවා එකතු වෙන්නේ අඩු වෙනවා අඩු වෙන්නේ. උඩ තියෙන මෙතන ගණිත කර මොකද එකතු කිරීමනේ. එතකොට එකට එකතු වෙනවා දෙකක්. කීයද ළමයි උත්තරේ? 5න් 3යි. හරිනේ. එතකොට දෙවෙනි ගාන. ඒකේ හරිය සමාන භාග දෙක මොකද කරන්න තියෙන්නේ? අඩු කරන්න තියෙන්නේ. මේකේ හරය මේකේ 13 මේකේ 13 හින්දා මේකේ හරයත් කීයද උත්තරේ? 13යි. ඊට පස්සේ ළමයි උඩ තියෙන්නේ ඒක මේකේ එකතු කරන්නේ මේ අඩු කරන්නේ තියෙන්නේ. අතෙන් පහක් අඩු කරපුවාම 2යි. ඕන් හරිය සමාන භාග දෙකක් එකතු කරද්දිත් ඒ හරියමයි අඩු කරද්දිත් ඒ හරියමයි. උඩ තමයි එකතු වෙනවා නම් එකතු වෙනවා අඩු වෙනවා නම් අඩු වෙන එක ලවයේ තමයි ඒක වෙන්නේ. ඊළඟ ගන්න ළමයි ওই දෙකම තිබ්බොත් ඔයාලා දැකලා ඇති මේ ගන්න වර ඒ කියන්නේ එකතු කරන්න අඩු කරන්න දෙකම එක ගානේ තියෙනවා. මේක ළමයි හදන්නේ මේකේ තරය හැම එකෙම 20නේ. එතන උත්තරේ හරියක් තියෙන ළමයි. උත්තරේ හරියත් 20. ඊට පස්සේ ළමයි උඩ බලනවා. මෙතන 9යි 1යි එකතු වෙන්න තියෙන. 9ට එකක් එකතු වුණොත් 10යි. ඒ 10න් අය පහක් අඩු වෙන්න ඕන. මෙතෙන්ට එනකන් 10යින් උත්තරේ 9යි 1යි. ඒ 10න් පහක් අඩු වුණාම කීයද ළමයි? 10න් පහක් අඩු වුණාම 5යි. හැබැයි නීතියක් තියෙනවා ළමයි. මේ ආපු එකකවත් උත්තරේ අවසාන උත්තරේ ළමයි මෙහිම හැම උත්තරයකම භාග නෙමෙයි මොන පාඩේ වුණත් මෙහිම නීතියක් තියෙනවා. හරයට වඩා ලවය කුඩා වෙන්න ඕනේ. ඒ කියන්නේ අර මං කියන්නේ නියම භාග හෙවත් අත්‍ය භාග කියලා. ඒවා දන්නේ නැත්නම් කලින් වීඩියෝ ඔක්කොම බලන්න. ඒතර ගොඩාක් ඔයාලට දැනගන්න පුළුවන්. ඉගෙන ගන්න හුඟක් දේවල් තියෙනවා. එතකොට මේකෙත් එහෙමයි. හරයට වඩා ලවය කුඩා වෙන්න ඕන. ඒ වගේම ළමයි තව දුරටත් එකම සංඛ්‍යාවකින් හරය ලවය බෙදෙනවා නේ. කියන්නේ උඩ යටයි බෙදෙනවා නම් බෙදලා අවසාන උත්තරේ දාන්න ඕන. මේ එකකවත් උඩ වැඩිත් නෑ. මේකේ උඩ වැඩිත් නෑ. මේ උත්තර දෙක මේ හරය ලවය තව දුරටත් එකම සංඛ්‍යාවකින් බෙදෙන්නේ නෑ. නේ? බෙදෙනවා නම් එකකින් බෙදෙන්නේ වැඩක් නෑනේ. මේකේ ළමයි උඩ අඩු වුණාට තව දුරටත් බෙදෙනවනේ. එතකොට මේකේ අවසාන උත්තරේ ළමයි උඩයි යටයි බෙදන්න පුළුවන් ලොකුම ඉලක්කමෙන් බෙදලා දාන්න ඕන. 20යි 5යි බෙදන්න පුළුවන් ලොකුම ඉලක්කම ළමයි 5නේ. මේ කපනවා 5ට 5 ඒවා 1යි. 20ට 5 ඒවා 4යි. 5ත් 5න් බෙදුවා 20ත් 5න් බෙදුවා. එතකොට අවසාන උත්තරේ උඩ 1 ඉතුරුයි. උඩ 1 ඉතුරුයි. යට කීයද? 4 ඉතුරුයි. අවසාන උත්තරේ කීයද? 4න් 1යි. හරිනේ. ළමයි කියලා දෙන්නම් මම ඔයාලට මිශ්‍ර සංඛ්‍යා දෙකක් එකතු කරන්නේ කොහොමද කියලා. මේකේ ළමයි ක්‍රම දෙකක් තියෙනවා. ඒ කියන්නේ මිශ්‍ර සංඛ්‍යාවේ මම අර කලින් වීඩියෝ එකෙත් කියලා ගියා මේකට ඉස්සරහින් තියෙන්නේ පූර්ණ සංඛ්‍යා කොටස. ඊටු එක මේ පහෙන් කියන්නේ භාග කොටස. මේකෙත් එන්නේ පූර්ණ සංඛ්‍යාව 3 භාග සංඛ්‍යාව 5න් 2. එතකොට මේ හරය සමාන නම් ළමයි භාග කොටසේ හරයන් සමාන නම් මේක එකපාර උත්තරේ හැදිය ගවන්සොල්. ඒ වෙන්නේ ළමයි පූර්ණ සංඛ්‍යාවට පූර්ණ සංඛ්‍යාව එකතු වෙනවා. 2යි 3යි එකතු වුණොත් පූර්ණ සංඛ්‍යාව 5 කියලා එනවා. හරය සමාන හින්දා ළමයි ඒ හරයමයි ඉන්නේ භාග කොටස. වෙනම අර භාග ගානක් වයි එතන විතරක් හැදෙනවා. 5න් 1යි 5න් 2යි එකතු කරලා මෙතන දාන්න තියෙන භාග. එතකොට එකට දෙකක් එකතු කරපුවම කීයද ළමයි? 3යි. අය පාරක් කිව්වා. පූර්ණ සංඛ්‍යාව 2 මේකේ පූර්ණ සංඛ්‍යාව 3යි. ඒ දෙක එකතු කරුවොත් උත්තරේ පූර්ණ සංඛ්‍යාව වෙනවා 5යි. 5න් 1ට 5න් 2නේ භාග කැලි දෙක එකතු වෙන්න තියෙන්නේ. ඒතර උත්තරේ 5න් 3යි. අය ළමයි මිශ්‍ර සංඛ්‍යා දෙකක් අඩු කරද්දිත් මේ හරය සමාන නම් ළමයි එකපාරම අරවා එකතු කරුවා වයි අඩු කරිය හැකියි.
මේකේ පූර්ණ සංඛ්‍යාවෙන් පූර්ණ සංඛ්‍යාව අඩු කරන්න තියෙන අඩු වෙනවා. 5න් 2 3යි. 3යි මේකෙත් හරය සමාන හින්දා ඒ හරයමයි. එතකොට දැන් 3න් 2කින් 3න් එකක් අඩු කරලා භාග කෑල්ල දාන්න තියෙන්නේ. පූර්ණ සංඛ්‍යා නැහැ කියලා හිතා දැම්මොත්. හරය සමාන හින්දා 3 හින්දා 3ම දැම්මා. දෙකෙන් එකක් අඩු වුණොත් 1යි. 3යි 3න් 1 මේක කියවන්නේ. 3යි 3න් 1. මේක කියවන්නේ 2යි 3න් 1. මේක කියවන්නේ 5යි 3න් 2. හරිනේ. ඊට පස්සේ බලමු එකපාරම හදන්න බැරි අවස්ථා. මේවයි ගානක් ළමයි හදද්දි මේ දෙකේ හරයන් අසමානයි භාග කොටසේ. එකක 5 එකක 3 එකපාර හදන්න බෑ. එතකොට ළමයි මේවා විෂම භාගයක් විදිහට හදාගන්න හදන එක තමයි ලේසි. විෂම භාගයක් විදිහට හදන්න මම කලින් වීඩියෝ වල කියලා දුන්නානේ. තියෙන හරය එහෙම්මම ලියනවා 5. ඊට පස්සේ ළමයි උඩ ලවය ගන්න මේ ඉලක්කම් දෙක ගුණ කරනවා. 5 වරක් 2 10යි. ඒන උත්තරේට උඩ එක එකතු කරනවා. 5 වරක් 2 10යි. 10ට එකක් එකතු කරපුවාම 11යි. හැම එකෙම හැදෙන්නේ එහෙමයි. මේකේ හරය 3මයි. මේ 3යිම හින්දා මෙතනත් හරය 3ම ලීවා. මේ ඉලක්කම් දෙක ගුණ කරුවා. 3 වරක් 3 9යි. 9ට මේ උඩ දෙක එකතු කරනවා. 9ට දෙකක් එකතු කරපුවාම 11යි. හරිනේ. ඊට පස්සේ ළමයි මම ඔයාලට කලින් හරය අසමාන භාග එකතු කරන විදිහ කිව්වේ නෑනේ. ආයෙක මෙතනම කියන්න ඈ. දැන් මෙතන තියෙන ළමයි හරය අසමාන භාග දෙකක් මේ එකතු කරන්නනේ. ඒක එකතු කරන්නේ ළමයි 5යි 3යිනේ හරයන් දෙක. මේ පොදුවේ ලියන හරයට කියන ළමයි පොදු හරය ගන්නවා කියලා. ඒ කියන්නේ මේ 5නුයි 3නුයි දෙකෙන්ම බෙදෙන කුඩාම සංඛ්‍යාව ළමයි. දැන් නිකමට හිතන්න 60 බෙදෙනවා 5න්. 60 30නුත් බෙදෙනවා. ඊට වඩා තව කුඩා එකක් තියෙනවා 30. 30ත් 5න් බෙදෙනවා 30 3නුත් බෙදෙනවා. ඊටත් වඩා තව කුඩා එකක් තියෙනවා 15. 15ත් 5න් බෙදෙනවා 15ත් 3න් බෙදෙනවා. 15ට වඩා කුඩා සංඛ්‍යාවක් නෑ ළමයි මේ දෙකෙන්ම බෙදෙන. ඒක තමයි පොදු හරය කියන්නේ. මේකේ නම් 5 වරක් 3 15 කියද්දි ගුණ කරපුවාම එනවා. ඒක හැම එකටම හරියන්නේ නෑ ළමයි ඈ. අර විදිහට හිතලා ගන්න එකමයි හරියන්නේ. එතකොට ළමයි ඊට පස්සේ ඒ ඉලක්කම හොයාන ඊට පස්සේ බලනවා මේ දැන් මෙතන දාපු ඉලක්කම 15නේ. 15ට 5 කීයද කියලා බලනවා. කීයද? 15ට 5 3ක් තියෙනවානේ. 5 වරක් 3 15 වෙන්නේ 15ට 5 3යි. ඒ ආපු උත්තරේ උඩ ඉලක්කමෙන් ගුණ කරනවා. ඒ කියන්නේ 3 11න් ගුණ වෙන්න ඕන 33යි. මේක සටපටව ගාලා ඉක්මනට හැදෙන්න ඕන. 15ට 5 3යි. 3 වරක් 11 33යි. මොනවා කරන්නත් ඉස්සෙල්ලාම ළමයි චක්‍රය බෑනම් චක්‍රය අනිවාර්යෙන් පාඩම් කරගන්න සතියකට එකක්වත්. 15ට 3 ඒවා කීයද? 5යිනේ. ඒ 5 උඩ 11න් ගුණ කරන්න ඕන. 5 වරක් 11 55යි. 15ට 3 ඒවා 5යි. ඒ ආපු 5 11න් ගුණ කරනවා. ආපු උත්තරේ 11න් 5 වරක් 11 55යි. ඊට පස්සේ ළමයි යට 15මයි. යට 15මයි මෙතන 15 ඉඳලා උඩ 33ට 15ක් එකතු කරන්න තියෙන්නේ. එක ස්ථාන දෙක එකතු කරුවොත් 3යි 5යි 8යි. මෙතන 10 ස්ථාන එකතු කරුවොත් 3යි 5යි 8යි. උත්තරේ නවා කීයද? 88යි. ඊට පස්සේ බලනවා ළමයි මේ උඩ වැඩියෙන් උත්තරේ තියන්න බෑනේ. ඊටත් කලින් බලන්න ඕන ළමයි මේ සංඛ්‍යා දෙකම බෙදෙන තව දුරටත් සංඛ්‍යාවක් තියෙනවද? සංඛ්‍යා කිහිපයක් තියෙනවා ලොකුම එකෙන් බෙදන්න ඕන. එකක් හරි තියෙනවා නම් එකෙන් හරි බෙදලා දාන්න ඕන. කියන්නේ දෙක හෝ දෙකට වැඩි ඉලක්කමකින් බෙදෙනවා අනිවාර්යෙන් බෙදන්න ඕන. 88යි 15 වෙනි ඉලක්කමකින් බෙදෙන්නේ නැහනේ. ඊට පස්සේ තමයි මේක උඩ වැඩි හින්දා මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට උත්තරේ තියෙනවා. මේක උත්තරේ මෙතන ලියන්න ඈ. ඒතර කොහොමද ලියන්නේ? මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ආපසු හරවන්නේ. ඒ තියෙන හරයමයි යට එන්නේ. 15 හින්දා 15මයි. ඊට පස්සේ බලනවා ළමයි 88ට 15 ඒවා කීයක් තියෙනවද කියලා. 88ට 15 ඒවා කීයක් තියෙනවද? මේ චක්‍රයෙන් තමයි ළමයි මේවා හිතලා කියන්නේ. මේකට වෙන ක්‍රමයක් නැහැ. 15 වර චක්‍රය බලන්න යද්දී දෙනවා 15 වරක් 6 කීයද? ළමයි 15 වරක් 6 90යි. 15 වරක් 5 75යි. එතකොට මේ ඉලක්කම කවදාවත් පයින්න බෑ. ගන්න ඉලක්කම ළඟම ආසන්න එක ගන්න. ඒ කියන්නේ අඩු එක ළඟම. එතකොට 15 වරක් 6 ගන්න බෑන් නම් 90යිනේ. 15 වරක් 5ක් ගන්න වෙන්නේ. ඊට පස්සේ මෙතෙන්ට 5 දාලා
එහෙනම් 80 වලට 15 5ක් දාන තියනවා කියලා මේ දැම්මේ. ඊට පස්සේ ළමයි මේ 15 5න් ගුණ කරනවා ආපහු. 15 5න් ගුණ කරපුවාම කීයද? 75යි. ඒක දැනගන්නේ දැම්මේ. ඊට පස්සේ බලනවා ළමයි 75 ඉන්නේ තව 88 වෙන්න කීයක් මැද්ද කියලා උඩ දාන්නේ. එතකොට 75ට ළමයි 10ක් දැම්මොත් 85යි. 85ට තව 3ක් දාන්න ඕන 88 වෙන්න. ඒ කියන්නේ තව කීයක් මැද්ද? 13යි. එහෙමයි ළමයි ඒකේ උත්තරේ ගන්න. තේරෙනවනේ? ඊළඟට ළමයි හරය අසමාන මිශ්‍ර සංඛ්‍යා දෙකක් අඩු කරන්නේ කොහොමද? එතකොට මෙතන ළමයි මිශ්‍ර සංඛ්‍යාවක් කරන විදිහ දැන් ඉතින් ඉක්මනට පුළුවන් වෙන්න ඕන. හරය තියෙන එකම ලීවා 5යි මේ දෙක ගුණ කෙරුවා 5 4ක් 4 20යි. ඒකට උඩ එක එකතු කරුවා 20 එකක් එකතු කරපුවාම 21යි. අඩු කිරීම මෙතන හරය 3යි මේ දෙක ගුණ කරනවා 3 අරක් 2 6යි 6ට මේ දෙක එකතු කරනවා 6ට දෙකක් එකතු කරපුවාම 8යි. අයිල් ළමයි 5යි 3යි තියෙන්නේ. දැන් දන්නවා පොදු හරය කීයද මාර කිව්වේ? මේ දෙකෙන්ම 60 බෙදෙනවා. 60 කියන එක මේ දෙකෙන්ම බෙදෙනවා 30 බෙදෙනවා 15 බෙදෙනවා. කුඩාම ඉගෙන ගන්න කීයද ළමයි? 15. 15ට 5 බැලුවා කීයද? 15ට 5 බලනවා කීයද? 3යි. ඒ 3 21කින් ගුණ කරනවා. 3 21කින් ගුණ කරපුවම කීයද ළමයි? 70 ගුණ කරලා බලන්න හිතෙන් හදන්න පුළුවන් වෙන්න ඕනේ උනාට. 63යි. නිකන් මෙහෙම ගුණ කරලා බලන්න 3 3 අරක් 1 3යි 3 අරක් 2 6යි. හරිනේ 63. ඊට පස්සේ අඩු කිරීම. එතකොට 15ට 3 බලනවා 5යි. 15ට 3 5යි. ඒ 5ටෙන් ගුණ කරනවා 5 අරක් 8 කීයද? 40යි. අයල් ළමයි හරය 15මයි. උඩ ළමයි 63න් 40ක් අඩු වෙන්න තියෙන්නේ. හරය 15 හින්දා 15මයි 63න් 40ක් අඩු කරපුවාම එකපාර හැදෙන්න ඕන 23යි කියලා බෑ නම් 3න් බිඳුවක් අඩු කරුවා 3යි. 6න් 4ක් අඩු කරුවා 2යි. කීයද 23යි. ඊට පස්සේ බලනවා මේ උත්තර දෙක තවදුරටත් එකම සංඛ්‍යාවකින් බෙදෙනවද කියලා. හරි ළමයි බෙදෙන්නේ නැහැ ළමයි. ඊට පස්සේ උඩ වැඩි හින්දා මම මෙතනින් හදනවා. උඩ වැඩි හින්දා නම් මේ උත්තරේ හදන්න ඕන. ආපහු මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට තියෙනවා. හරය 15 හින්දා මේකේ මිශ්‍ර සංඛ්‍යා හරයක් 15මයි 23ට 15 බලනවා ළමයි කීයක් තියෙන්නේ? එකයිනේ. දෙකක් 30යිනේ 30 ගන්න බෑනේ 23 පයින්නවනේ. 15 එකක්. දැන් මම ඊට පස්සේ මේ දෙක ආපහු ගුණ කරනවා. 15 සරක් එක 15යි. තව 23 වෙන්න කීයක් එකතු කරන්න ඕනේ? 15 සරක් එක 15යි නම් 5ක් දැම්මොත් 20යි 20ට තව 3ක් දාන්න ඕනේ. කියන්නේ ළමයි කීයක් දාන්න ඕනද? 8ක් දාන්න ඕන. ඔහොමයි ළමයි ඒක උත්තරේ ගන්න. ළමයි තව ටිකක් තේරෙන්න ඔයාලට හරි අසමාන භාග දෙකක් එකතු කරන විදිහ කියලා දෙන්නම් එතකොට මෙතන හරයන් දෙක අසමාන හින්දා ළමයි මොකද කරන්නේ එකපාර අපිට මෙතන අර මේ තුනවත් දෙකවත් දාන්න වෙන හරි අසමාන හින්දා මං කීව අරගන්නේ කොහොමද මේ දෙකෙන්ම බෙදෙන කුඩාම සංඛ්‍යාව ළමයි කීයද 12 24 වගේ එහෙම ඉලක්කම් වලින් බැහැ ආවපුවම අවසාන එක කීයද ළමයි කුඩාම එක 6 6 තුනනොත් බෙදනවා දෙකනොත් බෙදනවානේ ඊට පස්සේ බලනවා ළමයි 6ට 3 ඒවා කීයද 2යිනේ ඒ ආපු උත්තරේ උඩ එකෙන් ගුණ කරනවා 6ට 3 ඒවා 2යි දෙවරක් 2 එතකොට 4යි එකතු කිරීම 6ට 2 ඒවා 3යි 3 වරක් එක 3යි 6ට 2 ඒවා බලනවා 3යි ඒ ආපු 3 උඩ එකෙන් ගුණ කරනවා 3 වරක් එක 3යි මෙතන ළමයි එකතු කිරීම අඩු කිරීම උත්තර වෙනස් වෙන්නේ එතකොට ළමයි යට 6මයි හරය උඩ එනවා 4යි 3යි එකතු කරන්න 7යි මේක බලනවා තව දුරටත් වෙන ඉලක්කමකින් බෙදෙනවා දෙක දෙකට වැඩි සංඛ්‍යාවකින් නැහැනේ ඒ උඩ වැඩි හින්දා පොමිත් සංඛ්‍යාවක් විදිහට තියන්න ඕන 6මයි මේක හරය 6 හින්දා මේක හරියත් 6මයි 7ට බලනවා 6 ඒවා කීයක් තියෙනවද 1යි මේ දෙක අපහ ගුණ කරනවා 6 වරක් එක 6යි තව 7 වෙන්න කීයක් ඒ 6ට එකතු කරන්න ඕනද ඕ සෝරි තව කීයක් එකතු කරන්න ඕනද 1යි හරිනේ 6 වරක් එක 6යි 1යි 7යි කියලා කියන්නේ හරි අසමාන තවත් භාග ගානක් කියලා දෙන්නම් ඔයාලට අඩු කරන්නේ කොහොමද කියලා මේකේ ළමයි හරයන් දෙක 4යි 2යිනේ පොදු ගන්න හරිය කීයද පොදුවේ ගන්න හරිය මේක ඔයාලා හිතන්නකෝ අර හැම එකෙම ගුණ කරලා දැම්මොත් මං කියන්නේ වැරදි කියලා 4 වරක් දෙක ගුණ කරුවොත් එන්නේ කීයද ළමයි 8 8ට වඩා කුඩා එකක් තියෙනවා ළමයි මේ දෙකෙන්ම බෙදෙන මේක හැමෝම පටල ගන්න ක්‍රමේ තමයි මේක ළමයි ඉස්සෙල්ලාම බලන්න ඕනේ මෙතෙන් තියෙන ලොකුම සංඛ්‍යාව ගන්නවා ඒකෙන් කුඩාම සංඛ්‍යාවත් බෙදෙනවා නම් ඉතුරු එකක් නෙමෙයි තව තියෙනවා කියන්නකෝ ඒ ඔක්කොම බෙදෙනවා නම් මේ ලොකුම සංඛ්‍යාව ඉතුරු ඔක්කොගෙන්ම බෙදෙනවා නම් ඒ සංඛ්‍යාව තමයි ඉන්නේ ළමයි හරියට
කියන්නේ 4 දෙකෙන් බෙදෙනවනේ. ඒ හින්දා මෙතන තියෙන එක 4ම ගත්ත හැකි ළමයි. ඒක තමයි ඉස්සෙල්ලාම බලන්නේ. එහෙන් බෙදෙන්නේ නැත්නම් ළමයි 4ටත් වඩා වැඩි එකක් එන්නේ. දැන් මෙතනත් අර මං කියලා දුන්න විදිහට කිව්වත් 12න් මේ දෙකෙන් බෙදෙනවා. 8න් බෙදෙනවා. එතකොට 4නුත් බෙදෙනවනේ. ඒක තමයි කුඩාම එක එහෙම ගන්නෙ. නැත්නම් මෙතන තියෙන ලොකුම එක බලනවා. ලොකුම එකෙන් මෙතන තියෙන මෙතන එකයිනේ තියෙන්නේ. තවත් තියෙනවා නම් ඒ ඔක්කොම බෙදෙනවා නම් මෙතන තියෙන ලොකුම එක තමයි පොදු හරයට ගන්න. තේරෙනවද? එතකොට ළමයි 4ට 4 ඒවා 1යි. ඒ ආපු එක උඩ එකෙන් ගුණ කරනවා. 1කට 3 3යි. අඩු කිරීම 4ට 2 ඒවා 2යි. ඒ ආපු දෙක උඩ එකෙන් ගුණ කරනවා. දෙවරක් එක 2යි. මෙතන ළමයි යට හරය 4 හින්දා මෙතනත් උත්තරේ හරය 4මයි. උඩ 3න් 2ක් අඩු කරපුවම කීයද? 1යි. මෙතන ළමයි තවදුරටත් අපි දෙන්නේ නැහැ උඩ අඩුයි. මේක හරියටම හරි. නියම භාගයක් ඒවා තත්ත්ව භාගයක්. මෙහෙම ගානක් තිබ්බොත් ළමයි හරය අසමාන. එකතු කිරීම අඩු කිරීමයි දෙකම තියෙනවා. එතකොට ළමයි එකපාරම මේ තුනටම පොදු එක හරය ගන්න පුළුවන් පොදු හරය. මෙතන තියෙන මං කියන ලොකුම එක බලනවා කියලා ලොකුම එකෙන් ලොකුම එක 6නේ. ඊට පස්සේ බලනවා ළමයි 6 කියන එක මේකෙන් බෙදෙනවා දෙකෙන් බෙදෙනවනේ. 6 කියන එක 3ෙන් උත් බෙදෙනවා 6 තමයි ගන්නෙ. පොදු හරයට. මේ එකකින්වත් හරි බෙදෙන්නේ නැත්නම් 6ටත් වඩා වැඩි එකක් ඉන්නේ අනිවාර්යයෙන්. තේරෙනවනේ. එතකොට ළමයි 6ට 3 ඒවා බලනවා. 2යි එයා පුත්‍රේ උඩ එකෙන් ගුණ කරනවා දෙවරක් 2 4යි. 6ට 3 ඒවා 2යි ඒ ආපු දෙක දෙකෙන් ගුණ කරනවා දෙවරක් 2 4යි. මෙතන එකතු කිරීමෙන් එකතු කිරීම 6ට 2 ඒවා බලනවා 3යි ඒ ආපු 3 උඩ එකෙන් ගුණ කරනවා 3 වරක් 1 3යි. අඩු කිරීම මෙතන අඩු කිරීමෙන්ද අඩු කිරීම 6ට 6 ඒවා බලනවා 1යි ඒ ආපු එක උඩ එකෙන් ගුණ කරනවා 1 කරක් 1 1යි. මෙතන එතකොට ළමයි 6 6මයි උත්තරේ හරිය. උඩ ළමයි මෙහෙම එකට ගත්ත හැකි. 4ට 3ක් එකතු කරුවොත් 7යි ඒකෙන් එකක් අඩු වෙනවා. කීයද තමයි 6යි. මේක ළමයි තේරුම් ගොඩක් තියෙනවා හදන විදිය. සමාන එකක් බෙදනවා සමාන එකෙන්. ඒත් උත්තරේ කීයද ළමයි? 1යි. එහෙම තමයි හරිම විදිය. නැත්තම් ළමයි මේ කපලා ගන්නත් පුළුවන්. 6ට 6 ඒවා 1යි. 6ට 6 ඒවා 1යි. අවසාන උත්තරේ ළමයි එක බෙදීම එක කියන්නේ අයිත් කීයද? 1යි. නැත්නම් යට අපි එක ඒවා ගණන් ගන්න නැහැ කියන්නේ ඒකයි උඩ ආපු උත්තරේ විතරයි දාන්නේ. තේරෙනවද? යට එකේ ඉලක්කම විතරක් આવොත් ගණන් ගන්න නැහැ. දෙක හෝ දෙකට වැඩි ඉලක්කමක් આવොත් ගණන් ගන්නවා. ලේසිම ක්‍රමය තමයි 6 6ෙන් බෙදපුවම කීයද ළමයි? 1යි. මේ වගේ ගණන් බලමු ළමයි. මේකේ තියෙනවා මිත්‍ර සංඛ්‍යා වලින් ගාන තියෙන එකතු කරන්න අඩු කරන්නයි දෙකම තියෙන. එතකොට ළමයි මොනවා කරන්නද? මම කියවනේ මේවා හරයන් අසමාන හින්දා මේවා එතකොට විෂම භාග වලට ගේන්න වෙනවා කියලා කියවනේ. එතකොට ළමයි ඉස්සෙල්ලා මේක මිශ්‍ර සංඛ්‍යා වලට මේ විෂම භාග වලට ගේනවා මිශ්‍ර සංඛ්‍යා. හරිය 3 හින්දා ඕන් ලේසි 3මයි ඈ. 3මයි මේ දෙක ගුණ කරන 3 වරක් 5 15යි 15ට දෙකක් එකතු කරනවා 17යි. එකතු කිරීම මෙතනත් හරිය 2 හින්දා ළමයි මේකේ හරියක් 2මයි. මෙතන ළමයි දෙවරක් 2 4යි 4ට ඒ ආපු එක එකතු කරනවා 5යි. මෙතන අඩු කිරීම මෙතන ළමයි හරිය 4 හින්දා 4මයි. මේ දෙක ගුණ කරන 4 වරක් 3 12යි 12ට එකක් එකතු කරනවා කීයද 13යි. ඊට පස්සේ ළමයි මේන් හරයන් තුනම අසමානයි. පොදු හරයක් ගන්න ඕන. එතන තියෙන ලොකුම එක ගන්නවා ඉස්සෙල්ලාම. ලොකුම එක 4නේ. 4ෙන් මේක බෙදුනට 4 මේකෙන් බෙදුනට 4 3ෙන් බෙදෙන්නේ නැහැ. ඒ හින්දා ළමයි 4ටත් වැඩි එකක් ගන්න වෙන්නේ. මේ වැඩි එක ඒ කියන්නේ කුඩාම එකේත් ගන්නෑ 4ට ළඟම තියෙන එක. එහෙන් බලන්න ගියාපම ළමයි 24 හරි මේකට. ඊට වඩා කුඩාම එක වෙනවා කීයද? 12. එතකොට ළමයි දැන් බලනවා මේ තුනෙන්ම බෙදෙන කුඩාම සංඛ්‍යාව 12යි. ඒක තමයි පොදු හරිය. 12ට 3 යා බලනවා 4යිනේ. 4 17න් ගුණ කරන්න ඕන. 4 17න් ගුණ කරන්නේ කොහොමද? 12ට 3 යා 4යි. 4 17න් ගුණ කරනවා. 4 17න් ගුණ කරද්දී 17 මං 4ෙන් ගුණ කරනවා. 4 වරක් 7 28න් 8යි දෙකක් ඉතුරුයි. 4 වරක් 1 4යි. අර ඉතුරු දෙකයි කීයද ළමයි? 6යි. එනවා කීයද? 68යි. ඊට පස්සේ ළමයි මෙතන එකතු කිරීමෙන් එකතු කිරීමයි 12ට 2 ඒවා බලනවා කීයද? 6යිනේ. ඒ ආපු 6 පහෙන් ගුණ කරනවා. 6 වරක් 5 30යි. අඩු කිරීම මෙතන අඩු කිරීම හින්දා 12ට 4 ඒවා බලනවා ළමයි කීයද? 3යි. 3 13න් ගුණ කරනවා.
බෑනම් පැත්ත ගුණ කරලා බලන්න ළමයි 13 3න් ගුණ කරපුවම කීයද 39යි 3 වරක් 3 9යි 3 වරක් 1 3යි හරිනේ ඊට පස්සේ ළමයි මෙතනත් හරය 12මයි ළමයි මෙතන උත්තරේ ගද්දි මේ දෙක එකතු කරලා එන උත්තරෙන් 39 අඩු කරුවත් හරි 68යි 30යි එකතු කරුවොත් ළමයි 98යි කියලා එනවා 98න් 39ක් අඩු කරුවත් හරි නැත්තම් ළමයි මෙහෙමත් පුළුවන් ඒක තමයි වල ලේසිම 68යි 30යි එකතු කරුවොත් කියලා ළමයි 98යිනේ 98න් අඩු කරන්න 39 බෑ නම් පැත්තක මෙහෙම ලියාගත්තා ඉක්මනට 98න් කීයද 39 අඩු කරනවා 8න් 9ක් බෑ එහා පැත්තෙන් එකක් ගත්තා 18න් 9ක් 9යි මෙතන එකක් ගත්තා හින්දා 8යි 8න් 3ක් කීයද 5යි උත්තරේ එනවා කීයද 59යි 59යි ඊට පස්සේ ළමයි බලනවා මේ දෙක තව දුරටත් බෙදනවාද මොනවා යම් සංඛ්‍යාවකින් බෙදනවාද දෙකෙන් බෙදෙන්නේ නැහැ තුනෙන් බෙදෙන්නේ නැහැ ඔහොමම ගියාපම කීයෙන්වත් බෙදෙන්නේ නැහැ ඒ හින්දා ළමයි මේක අවසාන උත්තරේ මිශ්‍ර සංඛ්‍යාවකින් තියන්න වෙන්නේ උඩ වැඩිනේ උඩ වැඩි වුණත් බෙදලා ඉවර කරලා තමයි මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට තියනවා හෝ නැත තීරණය කරන්නේ මොනවා කරන්නද බෙදන්න වෙනවා එකම සංඛ්‍යාවෙන් උඩ යටයි එතකොට නම් මෙතන හරිය හින්දා මෙතන හරිය 12 හින්දා මිශ්‍ර සංඛ්‍යාවේ හරයත් 12මයි හරිනේ බලනවා 59ට 12 ඒවා කීයක් තියෙනවද කියලා 12 වරක් 5 නම් 60යි එතකොට 5ක් ගන්න බෑ 4ක් ගන්න වෙන්නේ 12 වරක් 4 අපි දන්නවා කීයද 48යි ඊට පස්සේ බලනවා 59 වෙන්න තව කීයක් දාන්න ඕනද කියලා 12 වරක් 4 48යි තව කීයක් එකතු කරන්න ඕනද කියලා මෙතන දාන්නේ 59 වෙන්න 48ට ළමයි 10ක් දැම්මොත් 58යි තව එකට එකක් දැම්මොත් 59 ඒ කියන්නේ කීයක් ඕනද 11ක් ඕන 12 වරක් 4 48යි තව 11ක් එකතු කරුවොත් තමයි මෙතන 59 හැදෙන්නේ හරිනේ ඒක තමයි උත්තරේ ඊට පස්සේ ළමයි කියලා දෙන්නම් මම ඔයාලට භාග ගුණ කරන්නේ කොහොමද කියලා භාග ගුණ කරන එක තමයි ළමයි ලේසිම උඩයි යටයි කැපෙනවා නම් කැපුවා ඉතුරු ඒවා ගුණ කරලා උඩින් ලීවා යට ඒවා ගුණ කරලා යටින් ලීවා එච්චරයි කැපෙන්නේ නැත්නම් යට ඒවා ගුණ කරලා යටින් ලීවා උඩ ඒවා ගුණ කරලා උඩින් ලීවා එච්චරයි මේක ළමයි උඩයි යටයි කපන්න පුළුවන් කියන්නේ ඕනම උඩ එකක් එක ඕනම යට එකක් කැපිය හැකි එතකොට මෙහෙම කැපිය හැකි ළමයි මෙතන 3ට 3 1යි 6ට 3 2යි එකම සංඛ්‍යාවෙන් තමයි මේ කපනවා කියන්නේ බෙදන එක නෑ බෙදන්න ඕන ළමයි එතකොට ළමයි මේ කිරුවේ 3ක් 3ෙන් බෙදලා තියෙන එකයි කියලා 6ක් 3ෙන් බෙදුවා 2යි අපි කියන්නේ 3ට 3 1යි කියලා 3ෙන් බෙදන එකට 6ට 3 2යි කියන්නේ 6ක් 3ෙන් බෙදන කියන එකට 3ක් 3ෙන් බෙදුවා 1යි 6ක් 3ෙන් බෙදුවා 2යි වෙන කැපෙන්නේ නැහැ ළමයි මේ දෙකයි කපන්න බෑ යටයි යටයිනේ උඩයි යටයි තමයි කපන්නේ එතකොට කැපිලා ඉතුරු ඒවා ළමයි ගුණ කරලා උඩ ඒවා ගුණ කරලා උඩින් ලීවා යට ඒවා යටින් ලීවා යට එනවා දෙවරක් 2 4යි දැන් මෙතන දෙක ඉතුරු වෙලා තියෙන 6නේ මේ තියෙන දෙවරක් 2 4යි උඩ එනවා එක් වරක් 1 කියලා ඉතුරු වෙලා තියෙනවා අපි පේනවනේ එක් වරක් 1 1යි උත්තරේ 4න් 1යි ඊළඟ බැලුවොත් ළමයි මේ කැපියගේ 7ට 7 ඒවා 1යි 7ට 7 ඒවා 1යි ඒ කියන්නේ දෙකම 7ෙන් බෙදුවා 7 ඒවා 2 මෙතන 5ට 5 ඒවා 1යි 10ට 5 ඒවා 2යි ඒ කියන්නේ 5ත් 5න් බෙදුවා 1යි 10ක් 5න් බෙදුවා 2යි ඊට පස්සේ ළමයි උඩ ඒවා ඉතුරුවා උඩ ගුණ කරලා ලියන එක් වරක් 1 උඩ 1යි යට දෙවරක් 1 2යි උඩ එක් වරක් 1 1යි යට දෙවරක් 1 2යි ඔක උත්තරේ ඊළඟම ළමයි මෙහෙම වර්ග සංඛ්‍යා 3ක් තිබ්බත් ඒත් පුළුවන් 3ක් නෙමෙයි 60ක් තිබ්බත් පුළුවන් මෙතන ළමයි කැපි හැකි මේ පේනව නේද පහකුයි පහට පහේ එකයි පහට පහේ එකයි කියලා ලේසියෙන් මයින් කරලා දැම්මේ එකම සංඛ්‍යා කොහොමද කැපෙනවා කියලා තේරෙනවනේ ඊට ළමයි 6ට 6 ඒවා 1යි 12ට 6 ඒවා කීයද 2යි කියලා කැපි හැකි 6ට 6 ඒවා 1යි 12ට 6 ඒවා 2යි ඊට පස්සේ කැපි හැකි ළමයි මේ මෙතන දෙකක් තියෙනවනේ මේ දෙකයි මේ දෙකයි කැපි හැකි දෙකට 2 ඒවා 1යි දෙකට 2 ඒවා 1යි ඊට පස්සේ ළමයි ඉතුරුව බැලුවා උඩ මෙතනත් එක මෙතනත් එක මෙතනත් එක එක ඒවා කීයක් ගුණ කරුවත් කීයද එකමනේ එක් වරක් 1 1යි එක් වරක් 1 1යි යට එනවා ළමයි මෙතන එකනේ තියෙන්නේ දැන් එක් වරක් 4 4යි ඒ ආපු 4 අයකින් ගුණ කරනවා ආයෙත් 4 වරක් 1 4යි ඒකයි අපි උඩ එක ඒවා ගන්න නැත්තේ ළමයි මේ යට එක ඒවා සංඛ්‍යා නොසලකන්නේ ඒකයි මේ 4 විතරනේ ඇත්තටම වෙන්නේ එක ඒවාෙන් ගුණ කරුවත් ඒකම නේද එක් වරක් 4 4යි අය 4 අයකින් ගුණ කරුවොත් 4යි 4 වරක් 1 ඒක තමයි උත්තරේ උඩ අඩු හින්දා ඔහොම තිබ්බ හැකි තවදුරටත් බෙදෙන්නේ නැහනේ මෙතනින් බෙදෙන්නේ නැහැ ළමයි බෙදෙන ඒවා ඉවරම කරලානේ කපන්නේ උඩ වැඩිද කියලා විතරයි ගුණ කරද්දි බලන්නේ ඉතින් ළමයි මෙහෙම මිශ්‍ර සංඛ්‍යා දෙකක් ගුණ කරන්න තිබ්බා එතකොට ළමයි විෂම භාග කරන්න වෙනවා
හරය දෙකින්ද දෙකමයි. ඊට පස්සේ ළමයා හදාගන්නේ මේ දෙක ගුණ කරන දෙවරක් දෙක හතරයි හතරට එකක් එකතු කරනවා කීයද 5යි ගුණ කිරීම මෙතන හරිය ළමයි 5 5මයි ළමයා හදන්නේ 5 වරක් එක 5යි කියලා ගුණ කරලා ඒ 5ට උඩ එක එකතු කරනවා 5ට එකක් එකතු කරපුවාම අය දැන් කපන්නයි තියෙන්නේ. එතකොට ළමයි මේ 5ට 5 එකයි මේ 5ට 5 එකයි කියලා කැපිය හැකියි. දෙකට දෙකේව එකයි 6ට දෙකේව කීයද 3යි. එතකොට අවසාන උත්තරේ කීයද මං කියන්නේ යට ඒව ගණන් ගන්න නැහැ කියලා. ඒතකොට එකේව නැති වුණොත් එක් කරත් 3 උඩ ඉන්නේ කීයද 3යි. යට ඇත්තටම එක් කරක් එක එකයි කියලා තිබ්බල ළමයි 3 එකෙන් බෙදුනොත් අවසාන උත්තරේ කීයද 3යිනේ. ඒ හින්දා ළමයි මෙතනින්ම 3යි කියලා නතර කරන එක තමයි මේ ගාන හොඳ. කියන්නේ නැත්තම් තව දුරට හදන්න දෙයක් නැහැ නේ. මොනක සංඛ්‍යාවකින් බෙදුවොත් ඒකමයි. ඒකයි 3 එකෙන් බෙදුවා 3මයි කියන්නේ. ඒකයි යට ඒවා අපි ගණන් ගන්න නැහැ කියන්නේ යට එක ඒවා. ඒ ගානම තව මිශ්‍ර සංඛ්‍යාවක් දාලා හදලා පෙන්නන්න. මිශ්‍ර සංඛ්‍යා 3ක් ගුණ කරන්න. ඉතින් කොහොමද ඒත් අර ක්‍රමෙමයි. හරය දෙකින්ද ළමයි හරය දෙකමයි. ලවය ගන්න මේ දෙක ගුණ කරුවා දෙවරක් දෙක හතරයි හතරට එකක් එකතු කරුවා 5යි. ගුණ කිරීම. මෙතන ළමයි හරය 5මයි. ලවය ගන්න 5 වරක් එක 5යි කියලා ගුණ කරුවා ඒ 5ට එකක් එකතු කරුවා උඩ එක 6යි. ගුණ කිරීම මෙතන ළමයි හරිය 12 ඉඳන් මෙතනත් හරිය 12මයි 12 වරක් දෙක 24යි එකට එකක් එකතු කරපුවාම කීයද 25 ඊට පස්සේ කපන්න තියෙන්නේ මේ 5ට 5 එකයි මේ 5ට 5 එකයි ආයි ළමයි 6ට 6 එකයි 12ට 6 දෙකයි ආයි වෙන කැපෙන්නේ නැහනේ ඊට පස්සේ ළමයි උඩ ඒව ගුණ කරලා උඩින් ලියනවා මේක ඒව ගන්න නැහැ කියන්නේ එක් වරක් එක එකයි ඒක 25න් ගුණ කරුවත් කීයද 25මයි තේරෙනවනේ යට එකේවත් ගන්න නැහැ කියන්නේ දෙවරක් දෙක හතරයි කියලා දැම්මත් හරිනේ දෙවරක් එක දෙකයි ආයේ ඒ දෙක දෙකෙන් ගුණ කරුවොත් හතරමනේ එක ඇතුළව ගුණ කරුවා ඒතකොට නම් මේක තව දුරටත් බෙදෙන්නේ නැහැ අනිවාර්යෙන් බෙදෙනවා නම් මෙහෙන් අහුවෙනවා උඩ වැඩි හින්දා අපා මිත් සංඛ්‍යාවක් විදිහට තියෙනවා හරිය 4 හින්දා හරිය 4මයි 25ට 4 ඒවා බලනවා ළමයි 4 වරක් අය 24යි 4 වරක් 7 28යි එතකොට 28 ගන්න බෑ 25 පැනලානේ හයක් දානවා 4 වරක් අය 24යි තව 25 වෙන කීයක් මැද ළමයි 1යි ඔක තමයි අවසාන උත්තරේ එන ලේසියිනේ ඊට පස්සේ ළමයි අනිවාර්යයෙන්ම දැනගන්න ඕන තවත් දෙයක් තමයි සංඛ්‍යාවක පරස්පරයයි භාගයක පරස්පරයයි මම ඉස්සෙල්ලාම ඔයාලට කියලා දෙන්නම් සංඛ්‍යාවක පරස්පරය ලියන්නේ කොහොමද කියලා අපි 7 කියන සංඛ්‍යාව ගත්තොත් ළමයි මේකේ පරස්පරය ලියනවා අපි එකපාරම 7න් 1යි කියලා එක යට ලියනවා 5 කියන එක ගත්තොත් ළමයි ඒ 5න් 1යි කියලා ලියන්නේ එක යට තියෙනවා මේ තියෙන සංඛ්‍යාව එක යට ලියනවා 7 තිබ්බේ එක යට ලියවා එතකොට 7න් 1යි කියලානේ කියවන්නේ 5 කියන එක එක යට ලියවා එක යට 5යි මේක ඇත්තට වෙන්නේ ළමයි අපි නිකන් සංඛ්‍යාව ලියුවොත් මේක යට හංගලා තියෙන සංඛ්‍යාව කීයද 1 මේක යට හංගලා තියෙන සංඛ්‍යාව කීයද 1 ඇත්තටම පරස්පරය ගන්නවා කියන්නේ ළමයි උඩ යට මාරු කරලා ලියනවා ඒ කියන්නේ හරිය ලැබෙයි මාරු කරලා ලියනවා එකෙන් 7 කියන එක උඩ යට මාරු කරුවොත් එතකොට 7න් 1 වෙනවා උඩ යට මාරු වෙලා තේරෙනවනේ එකෙන් 5 කියන උඩ යට මාරු කරුවොත් 5න් 1 වෙනවා ඒක තමයි වෙන සිද්ධිය අපි ලේසියෙන් ලියනවා ළමයි සංඛ්‍යාවක පරස්පරය එක යට ලියපු ගමන් ලියවෙනවා ඉතින් මේක මේ විදිහට උත්තරේ හරියනවනේ ඒ හින්දා තමයි ලේසියෙන් එක යට ලියන්නේ තේරෙනවනේ කියන කතාව උඩ යට මාරු කරලා ලියනවා අපි දැන් බලමු භාගයක පරස්පරය ලියන්නේ කොහොමද කියලා ඊළඟට බලමු ළමයි භාගයක පරස්පරය ගන්න කොහොමද කියලා ඒත් ළමයි මේක ලේසියෙන් උඩ යට හරය ලැබෙ දෙකම තියෙන හින්දා හොඳටම ලේසියෙන් ළමයි උඩ යට මාරු කරලා ලියනවා දෙකෙන් 3 කියන එක 3ෙන් 2 කියලා උඩ යට මාරු කරලා ලියනවා ඕන් දෙකෙන් 3 පරස්පරය 3ෙන් 2යි උඩ යට මාරු කරලා ලියවේ ඊළඟට 7ෙන් 5 කියන එකේ පරස්පරය එනවා ළමයි උඩ යට මාරු කරලා ලියනවා 5ෙන් 7යි මේක උඩ වැඩි හින්දා මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට තියෙන එක වෙනම කතාවක් මේකේ පරස්පරය උගන්නන හින්දා මෙතනින් මම නවත්තනවා තේරෙනවනේ කියන එක නැත්තම් මේක අර උඩ වැඩි හින්දා මෙහෙම හදන්න වෙලා මේක හදන්නේ හරිය 5 හින්දා 5මයි 7ට 5 ඒවා 1යි 5 වරක් එක 5යි තව 7 වෙන දෙකක් මදි කියලා මේක නෙමෙයිනේ දැන් බලාපොරොත්තු වෙන්නේ මෙතනින් පරස්පරය විතරනේ ඉගෙන ගන්න ඕන තේරෙනවනේ හරිනම් එහෙම හැදෙන්න ඕන තමයි 8න් 13 කියන එකේ ළමයි පරස්පරය එන උඩ යට මාරු කරපුවාම 13න් 8යි තේරෙනවනේ දැන් බලමු ළමයි භාග බෙදන්නේ කොහොමද කියලා මෙතන ළමයි මේවට පොදු හරයවල් ගන්න එකතු කරන අඩු කරනවා අය මේ කෙලින්ම ළමයි බෙදීමට කලින් තියෙන භාගය එහෙම්ම ලියව 10න් 7නේ
ඒක වෙනස් වෙන්නේ නැහැ. උන් බෙදීමට කලින් තියෙන එක එහෙම්ම ලීවා උඩයට මාරු කරන්නේ නැහැ. බෙදීම ගුණ කිරීම කරලා ලියන්න යන්නේ. අයියේ ගුණ කිරීම කෙරුවොත් විතරනේ උඩයට කපන්න පුළුවන්. හැබැයි ළමයි බෙදීම ගුණ කෙරුවා කියන්නේ බෙදීමට පස්සේ තියෙන මේ දෙකෙන් හතේ පරස්පරය අරන් ලියන්නේ. කියන්නේ උඩයට මාරු කරනවා. මේක දෙකෙන් හත විදිහට නෙමෙයි ලියන්නේ. මොකද්ද? හතෙන් දෙක විදිහට මේක වෙන්නේ. බෙදීමට කලින් එක එහෙම්ම ලීවා බෙදීම ගුණ කිරීම කෙරුවා බෙදීමට පස්සේ තියෙන භාගය උඩයට මාරු කරලා ලීවා. තේරෙනවනේ? ඔච්චරයි. කලින් එක එහෙම්ම ලීවා බෙදීමට බෙදීම ගුණ කිරීම කෙරුවා බෙදීමට පස්සේ තියෙන භාගය උඩයට මාරු කරුවා. ගුණ කිරීමක් කෙරුවොත් විතරයි ළමයි කපන්න පුළුවන්. බෙදීමක් තියෙද්දි කපන්න බෑ. කැපුණත් කැපෙන්න බෑ. මේක නම් කැපෙන්නේ නැහැ. එහෙම කපන්න බෑ. මෙතන ළමයි කැපිය හැකි 7ට 7 ඒවා 1යි 7ට 7 ඒවා 1යි 2ට 2 ඒවා 1යි 10ට 2 ඒවා 5යි. එතකොට ළමයි ඉතුරුවා ලියනවා උඩ එක් වරක් එක 1යි. යට පස් වරක් එක 5යි. තේරෙනවනේ? දැන් උඩ මං කියවනේ එක ඒවා කොහේ හරි આવුත් ගණන් ගන්න නැහැ කියලා ළමයි මේ ගණන් ගත්තේ නැත්නම් උඩ ලියන්න දෙයක් නැහැ නේ. ඒ හින්දා අනිවාර්යෙන් උත්තරයක් එනවනේ එක් වරක් එක 1යි කියලා. ඒක තමයි උඩ එක තනි එක හරි ලියන්නේ. නැත්නම් එහෙමත් ඉතයි. යට මං කියවනේ එක ඒවා ඇතෑරියක් පහම ගත්ත හැකිනේ. හරිනේ පහමනේ. ගුණ කෙරුවා පස් වරක් එක 5යි. තවත් එකක් බලන්න. කොහොම තිබ්බොත් ළමයි භාගයේ සංඛ්‍යාවකින් බෙදන්න. ඒත් අරකමයි. බෙදීමට කලින් තියෙන එක එහෙම්මම ලීවා 8න් 5මයි. බෙදීම ගුණ කිරීම කරද්දි මේකේ පරස්පරය ගන්න ඕන ළමයි. මෙතන හංගලා යට තියෙන කීයද ළමයි? එකනේ. සංඛ්‍යාව විතරක් තිබ්බොත් ඒ ලවය එළිය වෙන්නේ. හරය තමයි යට එක තියෙන්නේ. තේරෙනවනේ? දැන් 7 කියන සංඛ්‍යාව ලීවොත් මේ ලවය තියෙන්නේ 7 කියන එක ලීවොත් මේක යට හරය හංගලා තියෙන කීයද? 1. එතකොට ළමයි බෙදීම ගුණ කිරීම කරද්දි බෙදීමට පස්සේ කී උඩයට මාරු වෙනවා. 1න් 5 කියන එක මොකද්ද වෙන්නේ? 5න් 1යි. 5ට 5 ඒවා 1යි 5ට 5 ඒවා 1යි. උත්තර එනවා ළමයි. එක් වරක් එක 1යි. යට එනවා 8 වරක් එක 8යි. උත්තරේ කීයද ළමයි? 8න් 1යි. ඊපස්සේ ළමයි මෙහෙම ගානක් බැලුවා මිශ්‍ර සංඛ්‍යාව භාගයකින්. ඒත් ළමයි එහෙමයි මිශ්‍ර සංඛ්‍යාව තිබ්බොත් ඔයාලා විෂම භාගයක් කරගන්න හැමතැනම. එතකොට වර්ධින්නෙම නැහැ. හරය 3මයි. 3 වරක් 5 15 දෙයක් එකතු කරාම උඩ 17යි. මෙතන ළමයි බෙදීම ගුණ කිරීම කරද්දී මේ තියෙන එකම විෂම භාගයක් කරුවට වෙන කරපු දෙයක් නැහැ නේ. තියෙන එකමයි මිශ්‍ර සංඛ්‍යාවමයි මේ තියෙන විෂම භාගයක් වෙලා. එතකොට ළමයි අයි පියරක් ලියන්න නැතුව මේ පියරීම හදලා දැන් මේ බෙදීම ගුණ කිරීම කරුවා බෙදීමක් ගුණ කිරීම කරද්දී පස්සේ කී උඩයට මාරු වෙනවා. 12න් 17 කියන එක 17න් 12 වෙනවා. කැපෙනවා ගුණ කරද්දී 14 17 ඒවා 1යි 14 17 ඒවා 1යි 3ට 3 ඒවා 1යි 12ට 3 ඒවා 4යි. උඩ ළමයි ඉතුරුව බැලුවොත් එක් වරක් 4 4යි යට එක් වරක් එක 1යි. 4 බෙදීම එක කියන ලීවට වැඩක් තියෙනවා. උත්තරේ කීයද ළමයි? 4යි. එච්චරයි. මේවයි ගානක් බැලුවා ළමයි. මිශ්‍ර සංඛ්‍යා දෙකම බෙදන්න තිබ්බා. 2 2මයි. දෙවරක් 2 4යි 1යි 5යි. දැන් දන්නවනේ විෂම භාගයක් කරන්නේ කොහොමද කියලා මිශ්‍ර සංඛ්‍යාව. මේක ළමයි බෙදීමම දාලා ඉතුරු එකත් මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරගෙනම ඉන්නකෝ. මේක එකපාරම උඩයට මාරු කරන්න බෑනේ ඔයාලට බෙදීම ගුණ කිරීම කරද්දී. මේකෙත් හරය ළමයි 4මයි. ලව වෙනවා 4 වරක් 3 12ට 12ට 5ක් එකතු කරාම කීයද? 17යි. 4 වරක් 3 12යි 12ට 5 එකතු කරනවා 17යි. ඊට පස්සේ ළමයි පුළුවන් බෙදීමට කලින් තියෙන එක එහෙම්ම ලියවා බෙදීම ගුණ කිරීම කරද්දී බෙදීමට පස්සේ කී උඩයට මාරු වෙනවා. එතකොට 4න් 17 කියන එක 17න් 4 වෙනවා. ඊට පස්සේ ළමයි මේකේ කැපෙන්නේ 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි. උත්තර එනවා උඩ 5 වරක් 2 10යි. යට එනවා 1 වරක් 17 17යි. මේක ආපස්සට කරුවොත් උඩ වැඩි හින්දා හරය 17 හින්දා 17මයි. 17 හින්දා 17මයි. මේක හරින ළමයි හදන්න දෙයක් නැහැ නේ. උඩ අඩු හින්දා මෙහෙම තිබ්බ හැකි. උත්තරේ කීයද? 17න් 10යි උඩ අඩු වෙන්නේ. එහෙම තියෙන්න ඕන නියම භාගයක් ඒවත් තත්ත්ව භාගයක්. ඒතර ළමයි මේ පාඩමෙන් ඔයාලට භාගවල බෝඩ් මාස් තියරි ඇරෙන්න වන් බිගු ඒවා කියන්නේ ඒක ඇරෙන්න භාගවල සියලුම දේවල් ඉවර කරලා තියෙනවා. මම අනිත් වීඩියෝ වලයි මේ වීඩියෝ එකයි. මේක තමයි දිගම වීඩියෝ එක. ඔයාලා මොන හරි ළමයි ඉගෙන ගත්තා නම් ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකක් දාන්න. පහසුකම් අඩු වුණා සබ්ජෙක්ට් එක ක්වොලිටි එකට තියෙනවා
කුරු මුස්ටියකින් තොරව උගන්වනවා. ඔයාලා දිගටම මේ වීඩියෝ බලන්න. ඔයාලට ගණන් බැරි වුණොත් තමයි අර ලෝක පුදුමයක් කියන්නේ. එතකොට තමයි ඊළඟ වීඩියෝ එකෙන් මම බෝඩ් මාස් ඒ තියරියෙන් ගණන් හදන්නේ කොහොමද කියලා ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. එතකොට ළමයි මේ channel එක ගැන හිතන දේ channel එක subscribe කරලා එතකොට comment එකක් දාන්න, like එකක් දාන්න. අනිත් කට්ටිය වගේ වා මුලින්ම කියන්නේ නැත්නම් එතකොට නිකන් හිතනවානේ මේ ගණන් හදලා මේ සර් දාන්නේ එතකොට මේ channel එකම නිකන් ප්‍රසිද්ධ කරගන්න කියලා. එහෙම එකක් නෙමෙයි ළමයි. ඔයාලා මොන හරි ඉගෙන ගන්න ඕන ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මේ ගණන් කිසිම බෑ කියලා මනුස්සෙන් නෑ නේ. එහෙනම් මන්ද බුද්ධික වෙන්න ඕන. ඔයාලට අනිවාර්යෙන් මෙහෙම කියලා දීලා තේරෙන්නේ නැත්නම් අය ගණන් ඉගෙන ගන්නත් එපා ළමයි. හරි. ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙනකම් ඔයාලට බුදු සරණයි. තව එකක් කියන්නම්. මේ කට්ටියට මේ channel එක ළමයි බලන්න කියන්නේ. ඒතර කවුරු හරි ඉගෙන ගන්නවානේ. එතකොට කවුරු හරි මේ ඔයාලට පිනක් කවුරු හරි දන්නේ නැද්ද දෙයක් ඉගෙන ගන්න එක. එතකොට ළමයි ඉස්සරහට වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඒක කරමු. කාටවත් මේක බලන කාටවත් ගණන් බැරි වෙන්න ඉඩ තියන්නේ නෑ මම. ඒක මම පොරොන්දු වෙනවා. හරි බුදු සරණයි.